දැන් කියන්නේ මම කපල මැල්ලුම. ඈ මොකද්ද? මම කපල මැල්ලුම. මොනවද? අපි අද හදන්න යන්නේ අයියෝ කපල මැල්ලුම. සුපිරි කොච්චි ටිකකුත් තියෙනවා. ඈ සුපිරි කොච්චි ටිකකුත් තියෙනවා. ආලා අම්මු ගම් මිලි සැට ටිකක් දාලා සුදු ලුණු ගෙඩි ටිකක් දාලා ලුණු දාන්න බෑ. සුදු ලුණුයි අම්මු ගම් මිලි දාපුවාම අමුතු රසක් එනවා. බලමුකෝ හැටන්ගේ මඤ්ඤෝ කකොල මැල්ලුම. සුපිරිට දෙන්න ඕනේ. ඔම කියන්න ලැජ්ජ. දාන්න. ඉස්තරෝම පංගෙඩිය හොද ගන්න. හොදට ඒක කොහොමද හොදනවනේ? ඒකල ගම් මිරිසට ටිකක් දානවා. අමු ගම් මිරිස් සැට. ඊළඟට සුදු ලුණු ටිකක් දානවා. ප්ලේට් එක පෙන්නන්න ලස්සන. සුදු ලුණු ටිකක් දානවා. ඊළඟට රතු ලුණු ටිකකුත් දානවා. ඔව්. දාලා කොච්චි ටිකකුත් දානවා. කොච්චි නැට්ට පිටින් දාන්න. කොච්චි නැට්ට පිටින් දානවා. ඒ දාලා වෙලා හොඳට කොටනවා. මේ ඔක්කොම හොඳට කොටා ගන්න ඕනේ දැන්. මේකයි නැගි දෙන්නේ. ලුණු වල කැට දානවා. ලුණු වතුර දාගමු. ඔව් වතුර දාන්න. ගම් මිරිස් දාපුවාම රසක් එනවා. පුදුම රසක් එනවා. ඒකනේ. මඤ්ඤෝ කොළ මැල්ලුම රසක් එනවා. දැන් ඉතින් ඔක්කොම දාන්න ඉතින් ජාති බය නැහැ. ඊළඟට සැරේනවා නියමද? දැන් මෙන්න ඩිංගය. සුපිරි හැබැයි. දැන් දාන්න කොළ. මේවට ගන්න මොන වගේ කොළද? ඕවත් මන්නේ මේක කපලා දාන්න ඕනද? නේ කපලා දාන්න. මෙහෙමම? ඕම කොට. මෙහෙම කොටන් පුළුවන්ද? දාන්නනේ. දාන්න. මේක මේකට කඩාගෙන ඉස්සර තමා නේද මඤ්ඤෝ කොළ මැල්ලුම කියන්නේ ආයේ පරිප්පු මේ හොඳ නේද මඤ්ඤෝ කකොල මඤ්ඤෝ කකොලයි පොළොස් සම්බුලයි හරිද මඤ්ඤෝ කකොලයි පොළොස් සම්බුලයි පරිප්පු වෙදුමයි කරෝලයක් මරවන්න ඕනේ මේ කරෝලයක් බදින්න ඕනේ පට්ටා උඩු ඉතින් පට්ට රසයි කරෝලයක් චූටියට මේ වීඩියෝ එකට ප්‍රතිචාර තියෙනනේ ඊදෙනේ බලන්න බැලුවේ නේද අම්මෝ ඊට මේ කොළ තියෙන මේ ගොඩාක් වෙලා මලවන්නේ නැහනේ නිකන් මෙලුණම් දැනේ අනේ ලා කහ පාටට වගේ කොළ පාට වෙන්නේ ලා කහ පාට වගේ නේ මන්නේ කොල්ල දෙන්නේ නැත්නම් ඉස්සර ගිරාවුන් මෙහෙම රහට හදනවනේ මන්නේ කොල්ල නම් හොඳයි හැමදාම අපි ඉතර කීයද කොළ මන්නේ කොල්ල වීලිච්ච මිරිස් දානවා නේ අතර ඔය පරිප්පු බැදුනේ එහෙම කෙනෙකුට කඩලා තෙල්ට දාන්න ඒක රසක් තියෙනවා පොල් කොච්චරක් දාන්න පොඩ්ඩයි පොල් දැම්මම තමයි රසනේ පොල් වැඩියෙන් දැම්මොත් රසයිනේ මඤ්ඤෝ කකොල මලවන්න ඕනේ මැටි වලඳි ආච්චිල වලින් මේ අර වතුරේ ජීදුන්නා මේක න වේලෙන ගොඩාක් මලවන්නත් හොඳ නෑනේ ඕක නිකන් ලා කහ පාට නෙළුමත් ලා කහ සුවඳක් එනවා නේද? මල වෙනකොට වගේ කොටනකොට මම දැන් අය චුදුලු ගම්මි අමුගම්මි වා ගුණයි නේ අමුගම්මි සුපුන්ද ඉතින් අගුණ යන්නේ මඤ්ඤෝ කරේ චුදුලු දින අමුගම්මි ඉස්තාලා දින අම්මි දැන් නෝනේ මාළු වලට දාන්නේ දාලා බලන්න කොහොමද බොල් චුට්ටක් දාන්න
ඇතිනේ මේක යන්තම් කොටන හොඳට කොටන්න පොල් දාන්න ඕනේ නැත්නම් අරම දාලා වලන කරලා දාන්න ඒක උර චීස් එකක් නියමයි රට ඉන්න ආයිත් තමයි නැත්තේ කියන්නේ මඤ්ඤෝ කොකලකන් මට කටියල අප්පා දිනනවා දැන් මේ රටවල ඕනේ රටායට මඤ්ඤෝ කොල දිනනවා ඔව් දැන් ඕන තරම් තියෙනවා අර පෙන්නන්නේ ටීවී එකේ මල බලන්න ගහ බලන්න රහය තියෙනවා මේ තියෙන සුවඳට නියමට සුපිරිට සරලව මඤ්ඤෝ කොකල මාළුව සොරි මැල්ලුම හොඳයි ඉතින් මල ගුණ සාම්ප්‍රදායික විදියට දැන් උඹ හින්දා තරහ වෙනවා කිරියා උඹ හින්දා බෝන තරහ වෙනවා හරිද oh ye මොකද අනේ අයියානේ ඈ කිරියෝ උඹ නා හොම්බ රෝස් පාටයි බලත් මේ වගේ මැල්ලුම මල වෙලා යා පොල් තෙල් ඊට පස්සේ පොල් තෙල් දාලා අබ දාන්නද මොනවද දුවන කැලි ටික දාලා දැන් අපි උඩට ගන්නවා කොටාගත්ත අපි දැන් කොටාගත්ත මැල්ලුම් ටික මේකට දානවා පෙළට දාලා උඩට මාර වෙනවා සාමාන්‍ය විනාඩි කීයක් විතරද කොළ පාටට තියෙන්න ගන්න ඕනේ විනාඩි 15ක් විතර 15ක් නවන්න ඕනද ඔව් පස්සෙන් දෙකට මේකේ ආසනසුන් තමයි මැල වෙනකොට සාමාන්‍යයෙන් සුවඳක් එනවා නේ ඒකට තමයි දැනගන්න පුළුවන් මේ මැල වෙලා කියලා දැන් නම් සුවඳක් එනවා මොකද තා පොඩ්ඩක් නේද සුට්ටක් මම ගොඩා අර කොළ පාට ගතිය තියෙන්න ඕනේ ඒක තමයි හොඳ නේ ඇතුලේ සුවඳ නෝන හරි සුවඳ අපේ මුකුණු වෙන්නේ එහෙම ගොඩාක් මලවන්ට එපාලු පොල් ටිකක් දාලා අර පැත්ත මේකට ඒකට ඒකේ ගුණය යනවා ඔව් හරවලා ගන්න ඕනේ සෝඩයි පාරක් බෙදලා ගත්තාම සුපිරිනේ ගේන්න සෝඩයි ඔව් සෝඩයි ටිකක් ගේන්නම් පරිප්පු කිට් ටිකක් දාලා අදලා තියන්න බොරේ ඔන්න දැන් මැල්ලුම හරි දාන මඤ්ඤු කුල මැල්ලුම
සුවඳ එනවා. ආවරයිනේ. ආවරයි. මේ වගේ ගුණ කෑම ඉතින් කොහෙද ආයේ තියෙන්නේ නේ? සුවඳ තමයි මරුවේ.